වේදනානුපස්සනාව ගැන වේදනානුපස්සනාව ඒ කියන්නේ වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කිරීම. එතකොට ඒකට දැන් සමහරවිට පුරුදු වුණාට පස්සේ මෙහෙම හිසේ වේදනාව, කයේ වේදනාව ආදී වශයෙන් මෙහෙම වෙන් කරගන්න. ඒ කියන්නේ ඊට පස්සේ ඒකට ස්ථානයක් නැහැ, රූපයක් නැහැ, අරූපී දෙයක් නේ. රූපයක් නැහැ, හැඩයක් නැහැ, වර්ණයක් නැහැ. එහෙම වේදනාව ප්‍රකට වුණාට පස්සේ දැන් මේ වගේ මේ මානසිකාරයක් කරන්න පුළුවන් විදර්ශනා භාවනාවක් වැඩෙන විදියට. ඒ කියන්නේ අනාත්මය වැඩෙන විදියට. අනාත්මය බලන විදියට අනිච්ච දුක්ඛ අනාත්ම කියලා. දැන් අනිච්ච දුක්ඛ අනාත්ම කියනකොට ඒක මේ මොහොතේම හටගෙන නිරෝධ වෙන ස්වභාවයක්. දැන් මේක එකම දේ හට ගන්නවා ආය නැවත නිරෝධලා ඒකම වෙනස් වෙලා නැවත හට ගන්නවා කියන එක. නේද? දෙකක් වෙනවා කියන එක ගන්න බෑ. එකම දේ වෙනස් වෙලා නැවත හට ගන්නවා ආය වෙනස් වෙලා නැවත හට ගන්නවා. අන්නේ විදිහට මේ සන්තතියක් විදිහට එකම දේක ගලණයක් පේනවලට එහෙම නැහැ. ඒකේ දැන් ගන්න තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියනකොට ඉන්නේ ස්වභාවය. ඒතර අනිච්ච ලක්ෂණය කිව්වට පස්සේ තමයි යමක් විද්‍යාමාන වෙනවා නම් මේ වෙනස් වෙලා එම් විද්‍යාමාන වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒකට තමයි ඒතර ලක්ෂණය කියන්නේ. ජරා මරණ පේනවා නම් ඒක මේ අනිච්ච ලක්ෂණයක්. ඒතර දුක්ඛ ලක්ෂණය රිඩ රෝග හැදිලා අනාත්ම ලක්ෂණය මට ඕන විදිහට තියෙන්නේ මට ඕන විදිහට පාලනය කරගන්න බෑ. ඒක පේනවා නම් ඒතර අනාත්ම ලක්ෂණය කියනවා. අනිච්ච අනිච්ච ලක්ෂණ, දුක්ඛ දුක්ඛ ලක්ෂණ, අනාත්ත ලක්ෂණ. ඊට පස්සේ මේක බලන විදිහ තියෙනවා අටුවාවේ තියෙනවා මේ සතිපට්ඨාන සූත්‍ර වර්ණනා කියලා කොටසේ. එතනින් මේක තියෙනවා මේ කෝ වේදේති කියලා තමන් අහගන්නවා. කෝ වේදේති කවුද මේ විඳින්නේ? කවුද විඳින්නේ? නකෝචි සත්තෝවා පුද්ගලෝවා වේදේති. ඒතකොට මේ සත්වයේක් පුද්ගලයෙක් විඳිනවා නෙමෙයි, සත්වයේක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි. මේ ස්වභාව දහමේ දෙයක් නේ. ඊට පස්සේ තියෙන්නේ කස්ස වේදනා. කාගේද මේ වේදනාව? අයිතිකාරයේ කවුද? කාගේද? මගේද? මමද මේකට මොකක් හරි කරන්න ඕන? මටද මේක ආවේ? එහෙම කියලා බලනවා. කස්ස වේදනා නකෝචි සත්තෝවා පුද්ගලෝවා වේදනා. නකස්සති සත්තස්ස පුද්ගලස්ස වේදනා. ඒතර එහෙම කියනකොට මේක සත්වයේගේ පුද්ගලයේගේ වේදනාවක් නෙමෙයි. එහෙනම් මට මේකට මොකුත් කරන්න දෙයක් නැහැ. මේක දැන් ඇවිල්ලා මේ ශූන්‍යතාවයටමපත් වෙයි. මට ආයෙ කො නිරෝධ වෙලා ආයෙ මම මේක අபிසංකරණේ ආයෙ මම මොකක් හරි කරන්න ඕනේ නැහැ මේකට. න කස්සති සත්තස්ස පුද්ගලස්ස වේදනා. තුන්වෙනි ප්‍රශ්නය විදිහට ඒකේ තියෙනවා අටුවාවේ කිං කාරණා මේ මොකද්ද මේ හේතුව? එතන වස්තු ආරම්මන 50 කියලා තියෙනවා. වස්තු ආරම්මන 50. ධර්මදේශනාක වශයෙන් කරා වත්තාරම්මන පටිච්ච කියලා එහෙම ගන්න පුළුවන්. මේ ශරීරය කියන කරජකායේ ඒ ආරම්මණය ගැටීම නිසා මේ වේදනාවක් හටගත්තා. ඒක මේ අනිච්චයි, දුක්ඛයි, අනාත්තයි, අනාච්ච ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ත ලක්ෂණ කියලා එහෙම බිඳි ගිය බැවින් මේක මේ දුක්ඛ ලක්ෂණය ප්‍රකට කර ගන්න පුළුවන්. නැත්නම් අනිච්ච ලක්ෂණය ප්‍රකට කර ගන්න පුළුවන්. මේක ඉපදි බිඳිනවා නැවත විනාශ වෙලා ආය හට ගන්නවා. ඉපදෙනවා. එකම සන්තතියක් විදියට එහෙම අතීතයේ ප්‍රත්‍යවේක්ෂාවක්, අතීතයේ රඳවා ගැනීමකින් තොරව අනාත්ම ලක්ෂණය ප්‍රකට කරනවා. මම කැමති විදිහට මේක තියෙන්නේ නැහැ. මේක සබාධමයක්. සබාධම තමයි මේකේ මේ අයිතිකාරයාත් ඒකේ වෙනස් කරන්න නම් කරන්න පුළුවන්. ඒකේ සබාධමටම තමයි. සබාධම හැර වෙන සත්වයක් පුද්ගලයෙක් කියලා දෙයක් නැහැ. වෙනම පුද්ගල වශයෙන් ගන්න පුළුවන් කිසිම දෙයක් මෙතන නැහැ. ඒතර චිත්තානුපස්සනාවට ගන්න පුළුවන්. ඒක චිත්තානුපස්සනාවට මේක ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරා. මේ එතන ගන්නවා මට මේ ඇති වෙච්ච රාග සිතක් නෙමෙයි, මට ඇති වෙච්ච ද්වේෂ සිතක් නෙමෙයි, මට මේ මෝහ සිතක් ඇති වුණා නෙමෙයි. ඕනම සිතක මෝහය තියෙන හින්දා මෝහ කියලා ගත්තට කමක් නැහැ. අපි දැන් අපේ අවිද්‍යාවනේ මෝහය කියන්නේ. අවිද්‍යාව තියෙනවනේ. එහෙනම් ඕනම සිතට මට මේ මෝහ සිතක් ඇති වුණා නෙමෙයි කියලා බලන්න. ද්වේෂ මෝහය රාගය කියලා ප්‍රකට කරගන්න බැරි නම් මට මේ මෝහ සිතක් ඇති වුණා නෙමෙයි. වෙන කෙනෙකුට ඇති වුණාත් නෙමෙයි. මගේ මෝහ හිතක් නෙමෙයි. මම මේකට මොකද කරන්න ඕනේ. වෙන කෙනෙකුගේ එකකුත් නෙමෙයි. එයාට මොකද කරන්න දෙයක්වත් නැහැ. දැන් ඒකට හේතුව දැන් එයා මොකක් හරි කිව්වා මම මොකක් හරි කිව්වා ඒක නෙමෙයි. දැන් අතීතයේ කරපු මේ කර්මයක විපාකයක්. දැන් බුදුහාමුදුරන්ට දැන් අර කකුල තුවාල නම් ගලක් පෙරලිලා දේවදත්ත හාමුදුරුවෝ කරපු දෙයක් නිසා ඒක එහෙම කිව්වේ නෑ සම්මුති වශයෙන් මේම හැමෝම කතා කරන විදිහට කිව්වේ අතීත භවයක මම මේක කරපු දෙයක් නිසා. දැන් මේක නිසා මේක වුණා ඊරයට කාපු නිසා මට බඩේ අමාරු හැදුණා. එහෙම කිව්වේ නෑ. මේක අකුසල විපාකයක් මට සකස් වෙච්ච. ඒතකොට ඒකට ද්‍රව්‍යයක් පුද්ගලයෙක් ගාව ගන්න බෑ. ද්‍රව්‍යයක් පුද්ගලයෙක් එහෙම ගාව ගන්න බෑ. තමන්ගේම කර්මය තමයි තමන්ට විපාකයක් සකස් වෙන්නේ. ඒක එහෙම චිත්තානුපස්සනාවේදී දැන් එතන මට
ආපු මේ මෝහයක් නෙමෙයි. වෙන කෙනෙකුට ආපු මෝහසිතකුත් නෙමෙයි. ඒතර මගේ මෝහසිතක් නෙමෙයි. වෙන කෙනෙකුගේ මෝහසිතකුත් නෙමෙයි. මම උත්සාහයෙන් උපද්දවා ගත්තාත් නෙමෙයි. මම උත්සාහයෙන් උපද්දවා ගත්ත එකකුත් නෙමෙයි. වෙන කෙනෙක් නිසා වුණත් නෙමෙයි. ඒතර සසංකාරික අසංකාරික කියන එක තමයි මේ කියවෙන්නේ. ඒතර මම උත්සාහයෙන් කරත් නෙමෙයි වෙන කෙනෙක් නිසා වුණත් නෙමෙයි මේ මෝහසිතමට හටගත්තෙත් නැහැ. සිත කියන්නේ මගේ ළඟ තියෙන එකක්. ඉතින් මනෝද්වාරයේනේ. මනෝද්වාරයේ හරහා තමයි සිත හටගන්නේ. චක්කුද්වාරය හරහා මේ සිත හට ගන්නවා වගේ චක්කු විඥාන සිත් පෙනීම කියන එක මනෝද්වාරය හරහා හර ගන්නවා. මෙන්න මේ කියන මෝහසිත රාග, ద్వේෂ මෝහසිත. එතකොට එතන ගන්න වෙන්නේ අපිට කිං කාරණා. මොකද්ද මේ කාරණාව? එතන ඒ ආම්දුගේ මේ ධම්මාරම්මණය කියනවා ධම්ම ආරම්මණය කියන වේදනා සංඥා සංකාර අනිදස්සන අප්පටික ධම්මායතන පරියාපන්න රූප. ඒ කියන්නේ උපාදාය රූප. ඊට පස්සේ තියෙනවා අසංකතාච ධාතු. මේකත් තියෙන ධම්ම ලෝකේ මේ විග්‍රහයට ධම්ම ලෝකේ තමයි අසංකතාච ධාතු. ඒ කියන්නේ හේතුකින් හටනකොට නිර්වාණ ධාතුව. කියන එක මනෝද්වාරයට ස්පර්ශ වෙන එකක්. එතන මේ ආරම්මණය ධම්මාරම්මණය මනෝද්වාරයේ ගැටීම නිසා මේ මෝහයක් හටගත්තා. ඒක අනිච්චයි, අනිච්ච ලක්ෂණයි, දුක්ඛයි, දුක්ඛ ලක්ෂණයි, අනත්තයි, අනත්ත ලක්ෂණයි. කියලා එහෙම බලනවා. ඊට පස්සේ එහෙම බලනකොට දැන් තමන්ගේ මේ සිත ප්‍රකට කරගන්න පුළුවන්. තමට දෙයක් කියන්න කියලා මතක් වුණා. ඒක ආයේ අමතක වුණා. දැන් ඒක දැන් හොයන සිත. දැන් ඒකත් මෝහසිතක් නෙවෙයි. මම දෙයක් හොයනවා. ඒක මගේ මනසින්ම දැන් හොයනවා. ඒකත් මෝහසිතක්.